हेलो गाइस तुम आपल्या नवीन मला बघिया तुमचं पिढे गेम මේක මචං MB වෙන්නේ මට MB ගන්න මතක නෑ කොහොමද 100ට අඩුයි කොහමද නැද්ද උඹලා පල්ලව පට්ටාව දැල්වම් බා හිතෙන්නේ නෑ හරිද බා හිතෙන්නේ නෑ යහෝ මම මේ channel එකේ දාන්නේ නෑ හරිද වෙන ගේම්ස් දාන්නේ නෑ හරිද දැන් මම මේක ලංකාවේ හදපු ගේම් එකක් නිසා දැන් ඒ කොල්ලට සප්පයක් දෙන්න ගමන් ගේම් එක හදපු එයාට ඌ මේ දැන් මේ ගේම් එක දැන් හුඟක් ට්‍රෙන්ඩින් ගිහිල්ලා තියෙන්නේ TikTok Facebook මේ WhatsApp YouTube වල හැම හොඳට TikTok වල හැම ට්‍රෙන්ඩින් ඉන්නවා කියන්නේ ඌ එතකොට තවත් ගේම් හදයි මොකද මං ගේම්ද මේ මොන හරි ගේම්ස් හදයි හරිද දිගටම මම මේ යඩෙන් ගහන පට්ටන සමාබන්න ඕනේ හරිද මොන්න මේ හේතු නිසා මේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දි මචං මේ මම ඔක්කොම කතා කරලා ඔක්කොම රෙකෝඩ් කරා හරිද රෙකෝඩ් කරද්දි බලද්දි මම මේ කතා කරන රෙකෝඩ් වෙලා නැහැ මගේ ඩේටා ඔන් කරලා අර ස්ක්‍රීන් රෙකෝඩ් කියලා මේකක් තියෙනවා මම ඒකෙන් රෙකෝඩ් වෙලා නැහැ බං කතා කරන්නේ උඹ දැන් මම මේ X රෙකෝඩ් එක දාන්න X රෙකෝඩ් එක තිබ්බා මම ඒකේ දාගත්තේ නැන්ද ලැග් වෙන හින්දා මේ අඩවන්නේ ඒකයි මම මේ ශබ්ද වැහෙන්නත් මේ නැත්තම් මේ ආච්චිම කෑ ගහනවා ආච්චි කෑ ගහනවා බල්ලෝ උඩු පුරනවා වට්ටම ඔයා ගහපල්ලකෝ මේ කාසි 12ක් හොයාගෙන තියන්න තියෙන්නේ මම එක ගේම් එකේ වෙන්න දෙයක් කිව්වොත් මට වැඩක් නැහනේ උඹලා ගිහලා බලපල්ල හරිද උඹට දකින්න තියෙන යකා මෑන්ගේ දක්ෂයාගේ වීඩියෝ මහතුන්ගේ වීඩියෝ බලලා තමයි මේ ගහන්න දැන මේ යකෝ මම මේ වලව් කියලා ගේම් එකක් ඇවිල්ලා කියලා දන්නේ ඒ දෙන්නෙන් තමයි මේ වීඩියෝ මම ඒ දෙන්නගේ වීඩියෝ ඔක්කොම බලලා අර දක්ෂයාගේ අර බුරු කේක සියන තියනවා කැලෑවට ගිහින් ඒක PC දෙකක කැලෑවට ගිහින් කූඩාරම් ගහලා සුපිරි සීන් ටිකක් තියෙනවා හරිද මට ආච්චි වහපන් කුල්ලෝ දොර මේ ආච්චිගේ නම බණ්ඩාරමණික බණ්ඩාරමණික ආච්චිගේ නම මම මේ අහම්බෙන් මම ඇගිල්ලට අච්චලා මගේ රෙද්දී මම අර පොතක් ඇස්සට ගියා ඒකේ ඔක්කොම විස්තර ටික තියෙන සීයා එක බලා ගන්න හම්බුනේ නෑ මචං මම මේ වීඩියෝ රෙකෝඩ් කරන් බලන් ගත්තා ඔය බලන් X රෙකෝඩ් එකෙන් රෙකෝඩ් කරද්දි ඩිංගල් ලැග් වෙනවා උඹලා ඒක ලැග් වෙනවා මම ගණන් ගන්නවා ඔතෙන් තමයි මචං කාස් දලා තියලා නිදානේට ඒක මං කියන්නේ කිව්වොත් උඹලා වීඩියෝ බලලා වැඩක් නෑ එකින් මම උඹට වීඩියෝ කියන්නේ උඹලා බලන්න සීයේ පොට්ටයිද බම්ගේ මේ නිදානිකාවට ආපුවම පෙන්නන්නේ වෙන 100ගෙනේ දැන් අපි ජීවමානව ඉන්නේ නැති වෙන 100ගෙනේ පෙන්නන්නේ නේ ඇයි දන්නේ කාසියක් අතන ඔය තියෙන හැම කාසියක්ම ගන්න බෑ ඔය කාසිය ලාංඡනයක් තියෙනවා නිකන් මලක් වගේ ඔතන තියෙද තියෙනවා අඩෝ ආච්චි අඩවර අතන කාසිය තිබ්බනේ බා ඕනේ මලක් වගේ තියෙන කාස් තමයි ගන්න ඕනේ දැන් මේ හතරත් එක්ක තව ඕනේ කාසි හතරයි ඔය පුල්ල ගන්න බෑ මගේ බෑග් එක පුල් කාසි ටික දාලා තමයි ගන්න වෙන්නේ අඩෝ මේක පට්ටාතල් බං අනික යහෝ ග්‍රැනි එකෙම එකපාරින් ගැහුවොත් මැරෙනවා මේක මේ උඩාර කොළ පාඩි මිනි ඔළුවක් වගේ එකක් තියෙන අන් දෙකක් කියලා ඒක තමයි අපේ හර්ට් එක ආච්චි තුන් පාරක් හතර පාරක් විතර ගැහුවොත් තමයි මැරෙන්නේ ඒ මැරෙන්නේ නැතුව හොඳ ක්‍රමයක් තියෙනවා අර අපේ දැන් පටන් ගත්ත තැන එහෙම අර මල් වගේ ඔය තියාංගම කෑවහම දැන් ඩැමේජ් වුණාම කහල්ල
නිකන් කන්න දෙන්නේ මේ වේවා කෑවම අපේ හෙල්ත් එක වැඩි වෙනවා. මේ ආච්චි නොන්ඩි එම්බාගෙන කාකුලට මොකක් කළාද දැක්න මේ ගේම් එක මචං හදාගෙන ලංකාවේ තියෙන වලව්ව මේ බලාගෙන තමයි මේ ගේම් එක හදාලා තියෙන්නේ. හරිද? දැන් මචං තව කාසි 3 යෝනි එකක් තිබ්බා මචං අතන. ආච්චි අර බලහන්කෝ අපි ආච්චිගේ අර ඇඟේ හැප්පිලාවත් අපි ඒ ටක් ගාලා එන්න පුළුවන් නේ. ඒ ආච්චිගේ ඇඟේ මේ හැප්පිලා එන්න පුළුවන්. මොකද ආච්චි හිමීට ගහන්නේ. බණ්ඩාර මෙන්ටි. ආච්චි කතා පේනවා. මේ රතින්න දානවා බම් මේ රිලව් ඇවිල්ලා. ඒකින්ද උඹට සද්දයක් නෝ ගණන් ගන්න බෑ. මොකෝ වෙන්නේ ඉතින් මේ මං channel එක නවත්තනවා කිව්වට මචං නවත්තන්නේ නැහැ. හරිද? මාර්තු වල තමයි නවත්තන්නේ. හරිද? මාර්තු වල නවත්තනවා. හරිද? මාර්තු වලින් පස්සේ වීඩියෝ දාන්න වෙන්නේ නැහැ මචං. මේ මාර්තු වලින් පස්සේ වීඩියෝ දාන්න වෙන්නේ නැහැ. මම මාර්තු වල කලින් මේ වීඩියෝ 5ක් විතර තව දාගන්න බලන්නම්. වීඩියෝ 5ක් විතර දාගන්න බැරි වෙයි බං මං හිතන්නේ. මට කිසිම ගැම්මක් එන්නේ නැහැ වීඩියෝ දාන්න ගැම්මක් එනවා ඒ මට හිතෙන්නේ නැහැ. ඒ තා එක්කාසේ ඕනේ උත්තර නෑ බං අර ඉස්සරහා තිබ්බා බං. ග්‍රැමෆෝන් එකක් තියෙනවා. ග්‍රැමෆෝන් එකේ සිංහල සින්දුවක් අහන්න පුළුවන් බං. ග්‍රැමෆෝන් එක දාන්න යන්නේ මම දාන්න ග්‍රැමෆෝන් එක මොනවත් එන්නේ නැහැ බං. මම ග්‍රැමෆෝන් එක දැම්මේ ආර අතන තියෙන්නේ. අතන තිබ්බ පල්ලෙහාත් තිබ්බ එක. යාඩ කාසි 13ක් එන්න යන එකයි එන්න පුළුවන් බං. අර පල්ලෙහාත් එකක් තිබ්බා. තේසෙනි මහලේ නාග වල පරීක්ෂාවෙන් ඔය තෙන්නම දැන් ගියේ පොල්ල දාන්න ඕනේ. අදින්න එපා දැන් නෑ ඒක අදින්න වෙන්නේ. එවැනි මහලේ අර අතනක් තියෙනවා බං අර ඒක හොඳ කාසියක්ද බං නැත්තම් බොරු එකක්ද බොරු එකක් වෙන්නේ. නැත්තම් කාස් 13ක් තියෙන දා නෑ බං. මෙගිනි මහලේ නාගල පරීක්ෂාවෙන් බලාපන් කාසි 12 රණින් කර සින්දුව බොරු කියනවා. සින්දුව දන්නෙත් නෑ බොරු කිය. යාච්චින නෑ ජෝ බෑන්ගේන්න තෝ ඵලයන් බහන්. අඩේ මටමනේ බම්ම කියන්න. අඩෝ නැත්තම් මේක සවුන්ඩ් එහෙම වට්ටෑ. මට මේ සවුන්ඩ් එක මං කතා කරා ඔක්කොම මට ආයෙත් රෙකෝඩ් කරන්න ඉතින් ඔය රෙකෝඩ් කරන කම්මැලි හරිද මම මේ ගන්න කලින් තව දෙපාරක් දින්න මේක මේ වීඩියෝ එක මේ කෑල්ල ගහන්න කලින් මේ කෑල්ල මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න කලින් දෙපාරක් දින්න. එහෙනම් කොල්ලනේ දැන් මගේ නිදානේ සිවහනේ බං අරින්නේ. එහෙනම් කොල්ලෝ මගේ නිදානේ අඩුතරමයක්ෝ ගේම් එක හදපු කාටවත් දෙන්නේ නැහැ බලපන්. ගේම් එක හැදුවේ කාටවත් දෙන්නේ නැහැ ඔය පණිදානිය. මේ තියෙන නිදානේ හැම තැනම ලත්තර මණික් වලින් පිරීලා කියනවාතන්දි අඩෝ මයික් එකටවත් දෙන්නේ නැහැ යකෝ ගේම් එක හදපු කාටවත් දෙන්නේ නැහැ. අඩෝ බොක්ක කෙලිය තාප්පෙට to be continue ඒ කියන්නේ තව එකක් එයි එනකම් උඹලා පරිස්සමෙන් ජය වේවා.